මට අද හරිම මහන්සි. මම ඉක්මනට නිදා ගන්නවා. මට අද හරිම මහන්සි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ සාමාන්‍යයෙන් I am very tired today. හැබැයි මේක තවත් ලස්සනට native speakersලා කියනවා මෙන්න මේ විදිහට. හරිම මහන්සි කියන එක වෙනුවට එයාලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ very tired කියන එක වෙනුවට ඒගොල්ලෝ පාවිච්චි කරනවා තනි වචනයක්. ඒක තමයි exhausted. I am exhausted today. මට අද හරිම මහන්සි. ඊළඟ වාක්‍ය බලමු මම ඉක්මනට නිදා ගන්නවා. මේ වාක්‍යයෙන් කියන්නේ තව සුළු මොහොතකින් එයා අනිවාර්යයෙන්ම කරන්න ඉන්න දෙයක් ගැන. ඉතින් මේක හරියටම අනාගතයේ නිශ්චිතවම කරන්න ඉන්න දෙයක් නිසා අපි මේ වගේ අවස්ථාවලදී will පාවිච්චි කරන්න හොඳ නැහැ. يعني I will sleep early එහෙම කියනවට වඩාත් සුදුසුම ක්‍රමය තමයි ඉක්මනට නිදා ගන්න යන්නේ. මම ඉක්මනට නිදා ගන්න යන්නේ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා මම ඉක්මනට නිදා ගන්නවා කිව්වත් මම ඉක්මනට නිදා ගන්න යන්නේ කිව්වත් එකයි. මොකක් හරි දෙයක් කරන්නයි යන්නේ. මොකක් හරි දෙයක් කරන්නයි යන්නේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අපි be verb එකත් එක්ක going to කියන එක. මෙතන subject එක මම. I එක්ක යෙදෙන be verb එක තමයි am. I am going to. I am going to. කරන්නයි යන්නේ. මොකක් හරි දෙයක් කරන්නයි යන්නේ. මොකක් කරන්නද යන්නේ? නිදා ගන්න යන්නේ. I'm going to sleep. මේක තවත් විදිහකට තවත් ලස්සනට කියන්න පුළුවන් ගොල්ලන්ට going to කියන එක වෙනුවට gonna කියන slang එක පාවිච්චි කරන්න පුළුවන්. I'm gonna sleep early. ඊළඟට sleep කියන එක වෙනුවටත් ඔයගොල්ලන්ට තව පාවිච්චි කරන්න පුළුවන් තවත් ලස්සන phrase එකක් තමයි hit the sack. hit the sack. එහෙනම් modern English වලින් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මම ඉක්මනට නිදා ගන්නවා කියන එක I am gonna hit the sack early. I am gonna hit the sack early.